2026 පෙබරවාරි 23 කුජ මාරුව වෘශ්චික ලග්න හිමියන්ට මොනවාගේ? වෘශ්චික ලග්න හිමියන්ගේ මේ කුජ මාරුව තුළ හතර වැන්නට කුජගේ පැමිණීම තුළ ගෘහ ජීවිතයේ යම් යම් කලබලකාරී ස්වභාවයන්, ඒ වගේම තමන්ගේ මවගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන්, ඒ වගේම දේපල සම්බන්ධයෙන් ඇතිවන යම් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා. නිවාස ඉඩකඩම් දේපල විකිණීම් ශේෂ්ත්‍රවල ඉන්න අයට ඒ තුල ආදායම් වර්ධනය කර ගැනීමේ හැකියාව පවතිනවා. සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරොත් අපුවේ ඇතිවන වෙහෙසකාරී ස්වභාවය, රුධිර පීඩනය, ඒ වගේම ශ්වසන අපහසුතාවයන් වෘශ්චික ලග්න හිමියන්ට මේ කාල සීමාව තුළ වැඩි වශයෙන් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමන්ගේ මවගේ සෞඛ්‍ය ගැන ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න ඕනි කාල සීමාවක් තමයි වෘශ්චික ලග්න හිමියන් මේ වෙලාවේ පසු කරන්නේ. ඉතින් ඔබේ ආදරය සහ විවාහය ගැන කතා කරොත් වෘශ්චික ලග්න හිමියන්ගේ නිවසේ සාමකාමී බව අඩු වෙන්න පුළුවන් කාල සීමාව. පවුලේ අය සමග සහකරු සමග මත ගැටුම් ආරවුල් නැති වෙන්න පුළුවන් කාල සීමාවක්. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කළ යුතු කාල සීමාවක් තමයි වෘශ්චික ලග්න හිමියන්ට මේ කුජගේ මාරුව සඳහන් කරන්නේ. ඒ වගේම තමන්ගේ නිවාසය ගොඩනගා ගන්න, අලුතින් නිවසක් ගන්න, තියෙන නිවස සංවර්ධනය කරන්න ඔබට හොඳ හැකියාවක්, උනන්දුවක් ලැබෙන කාල සීමාවක්. ඉතින් මේ කාල සීමාවේදී වෘශ්චික ලග්න හිමියන්ට අලුතින් නිවාසයක් ගන්න, නැත්නම් තියෙන නිවස අලුත් වැඩියා කරන්න, අවශ්‍ය කරන බේස් එක නිර්මාණය කරගන්න ඔන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒකට අවශ්‍ය කරන මානසික හයිය, ඒ වගේම අවශ්‍ය කරන පසුබිම මේ වෙලාවේ ඔබට නිර්මාණය වෙනවා. ඒ වගේම ඔබේ ජීවිතේ මේ වෙලාවේ වෙන්න පුළුවන් හදිස්සි වෙනස් වීම් ටිකක් තියෙනවා. ඒ නිසා වෘශ්චික ලග්න හිමියන්ගේ පදිංචිය වෙනස් වෙන්න තීරණයක් ඔබ ගන්න පුළුවන්. ඒ වගේම අලුත් නිවාසයක් මිලදී ගන්න, එහෙම නැත්නම් ඔබ වාහනයක් මිලදී ගන්න තීරණයක් ගන්න පුළුවන්. ඉතින් මේ කුජගේ සම්ප්‍රාප්තියත් එක්ක ඔබේ ජීවිතේ හදිසි වෙනස්කම් කීපයක් වෘශ්චික ලග්න හිමියන්ට ඔන්න ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සුබ සහ අසුබ දෙකම වෘශ්චික ලග්න හිමියන්ට පැවතුනත් මේක ඔබ අවබෝධයෙන් මේ தত্ত্বය දිහා සුබවාදීව බලලා ඔබේ තියෙන ඔබේ සෞඛ්‍ය ගැන, ඔබේ පවුල ගැන සහ ඔබේ ඉවසීම මේ දේවල් හරියට කළමනාකරණය කරගෙන මේ කුජ මාරුව සිදුවෙන කාල සීමාව තුළ ඔබේ දියුණුව සාර්ථකත්වය ඇති කරගන්න ඔබ උත්සාහවන්ත වෙන්න.